ආයුබෝවන් සුබ දවසක් මගේ YouTube channel එකට එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාටම අද මම මේ වීඩියෝ එක කරන්නේ අස්වැසුම පළමු වන අදියරේ හා දෙවන අදියරේ මේ වන විට ප්‍රතිලාභය ලබන සියලුම දෙනා වෙනුවෙන් අස්වැසුම දෙවන අදියරේ හා පළමු වන අදියරේ කුමන හෝ කාණ්ඩයක් යටතේ ඔබ මාර්තු මාසයේදී ප්‍රතිලාභය ලැබුවා නම් අනිවාර්යයෙන්ම ඔබට අප්‍රේල් මාසයේදීත් ප්‍රතිලාභය හිමි වෙනවා. එහෙනම් මාර්තු මාසේ ප්‍රතිලාභීන්ට වගේම අප්‍රේල් මාසේ අස්වැසුම ප්‍රතිලාභය මේ වන විට ඔයාලගේ ගිණුම් වලට බැංකු වලට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් මුදා හැරලා තිබෙනවා. එතකොට ඔයාලට මෙම සල්ලි ගන්න පුළුවන් 2026 අප්‍රේල් මාසේ 10 වන දින හෝ ඊට පසු දිනවලදී බැංකු වලට ගිහිල්ලා ඕගොල්ලොන්ට මෙම මුදල් ගන්න පුළුවන්. දැන් අස්වැසුම ගිණුමට මුදල් බැර කරලා තිබුණා කියලා ඕගොල්ලොන්ට 10 වන දිනට කලින් ගියා කියලා මුදල් ගන්න බෑ. ඒ නිසා ප්‍රතිලාභීන් සියලු දෙනාම 2026 4වෙනි මාසේ 10 වෙනිදා හෝ ඊට පහු වෙන දවස්වලදී 11 12 ඒ වගේ දවස්වලදී ගිහිල්ලා ඔබේ මුදල් බැංකුවෙන් ලබා ගන්න. ඒ වගේම තව විශේෂ නිවේදනයක් තිබෙනවා. සමහරක් පවුල් ඒකකවල ප්‍රතිලාභියා එහෙම නැත්නම් අයදුම්කරු බැංකු ගිණුම අයිතිකරු මිය ගිහිල්ලා හෝ වෙනත් කුමන හේතුවක් මත හෝ මුදල් ලබා නොගෙන සමහරක් වෙලාවට ප්‍රතිලාභියා ඒ කියන්නේ අයදුම්කරු නොදැන සමහරක් පවුලේ වෙනත් කෙනෙකු ඒ බැංකු කාඩ් එකකින් හෝ වංචනික විදියට මුදල් ලබා ගන්නවා නම් එහෙමත් නැත්නම් වැඩිහිටි දීමනාව වැටෙන වැඩිහිටියෙකුගේ වැඩිහිටි දීමනාව නොදන්වා ඔබ ලබා ගන්නවා නම් ඔබ කරන්නේ ඊටා බරපතල වරදක්. එතකොට ඔබට එවැනි වරදක් ඔබ අතින් සිදුවනවා නම් ඔබ වසරක සිරදඬුවමක් හෝ එම නොදන්වා ලබා ගන්නා මුළු මුදලම ඔබෙන් අය කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට හැකියාව තිබෙනවා නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒ නිසා එවැනි අකටයුතු දෙයක් සිදු වෙනවා නම් ඔබ ඒ පිළිබඳව දැනුවත් වෙලා ඒ නිවැරදි කිරීම කරගන්න. සමහරක් අවස්ථාවන් වලදී අස්වැසුම ප්‍රතිලාභියා මිය ගිහින් සිටින අවස්ථාවලදී ඔවුන්ගේ බැංකු ගිණුම් වල තිබෙන කාඩ්පත් මගින් මුදල් ලබා ගැනීම සිදු කරනවා. ඒ සම්පූර්ණයෙන්ම වැරදක්. එම නිසා අනිවාර්යයෙන්ම ඔබ ඒ පිළිබඳව ඔබේ වසමේ නිලධාරියා හෝ ඔබේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම නිලධාරීන් දැනුවත් කරලා ඔබට සුදුසු විදියට ඔබට ගැළපෙන ආකාරයට ඔබ එම ගිණුමේ ප්‍රතිලාභය ලබා ගන්න. ඔබ එම පවුල යටතේ සිටිනවා නම් ඒ ලබා ගැනීමට කටයුතු කරන්න නීත්‍යානුකූල විදියට නීත්‍යානුකූල නොවන විදියට සිදු කරන සියලුම දේවල් සනාථ වුවහොත් ඔබට අස්වැසුම ප්‍රතිලාභයත් වසරක සිරදඬුවමකුත් දඩ මුදලකුත් වැනි නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු කිරීමට ඉඩකඩ තිබෙනවා. එහෙනම් ඔයාලා ඒ පිළිබඳවත් කරුණු මතක තබා ගනිමින් අස්වැසුම් ප්‍රතිලාභය ලබා ගන්න කියලා මතක් කරනවා. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්. අස්වැසුම සම්බන්ධ නවතම තොරතුරු දැන ගැනීම සඳහා ඔබත් අපේ Happy Life YouTube නාලිකාව subscribe කරලා bell icon එක touch කරලා තියාගන්න.